සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔබ මේ එකතු වෙලා ඉන්නේ channel එක සමග. අපි කතා කරමින් ඉන්නේ ජෙම් මාකට් එකේ බිස්නස් එකට ආවහම කොහොමද අපි දැනගන්න ඕන කරුණු කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට අපි මේකේ කරුණු තුනක් ගැන ඉස්සල්ලා කතා කළා. දැන් අපි හතරවෙනි කරුණ ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ඔයා මාකට් එකට එනවා නම් අනිවාර්යයෙන්ම ගල් බලනවා නම් ඉස්සල්ලා මෙවලම් ටිකක් තියෙනවා. එක්කෝ ගල් ටෝච් එක, ට්විසර් එක, ඊළඟට ටෙන් ලූප් එක, වයිසර් එක, මෙන්න මේ විදියට ආම් පන්න ටිකක් තියෙනවා. එතකොට මූලිකව අපිට අවශ්‍ය වෙන්නේ ටෝච් එක. එතකොට මේ ටෝච් එක අල්ලන විදිය, ට්විසර් එක අල්ලන විදිය ආදී දේවල් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ, හරියට අල්ලන විදිය. මොකද ජෙම් මාකට් එකේදී අනිවාර්යයෙන්ම ගල් අරගෙන එන අය, මේ ගැන දන්න අය අනිවාර්යෙන් බලනවා ඔයා මේ ටෝච් එක අල්ලන විදිය, මේ හැසිරීම කොහොමද කියලා. එහෙම බැලුවාම එයාට තේරෙනවා එයා ආධුනිකයෙක් කියලා. ඒ නිසා නිවැරදිව ටෝච් එක අල්ලන්නේ කොහොමද, ගලක් බලන්නේ කොහොමද කියලා දැනගෙන එන්නට ඕනේ. ඒ වගේම දැන් අපි නිවැරදිව ගලක් ගන්න නම් ඒ ගල අපි අතට අරගෙන ඉවර වෙලා ගල අතට ගන්න කොයි අතින්ද, ටෝච් එක අල්ලන්නේ කොයි අතින්ද, ඒ වගේම ගල 360කට අපි කරකවලා බලන්න ඕනේ, ගල ගැන හරියට පරීක්ෂා කරන්න ඕනේ, උඩ යට බලන්න ඕනේ. එතකොට මෙන්න මේ දැනුම අනිවාර්යයෙන්ම ඔයා අරගෙන තමයි මාකට් එකට එන්නට ඕනේ. එහෙම නැත්නම් හරියට ගල ඔයාට නිරීක්ෂණය කරගන්නට බැරි වෙනවා. ඊළඟ කරුණ තමයි බය නැතුව පේස් කරන්න ඕනේ. ඒ කියන්නේ ගල් ගේන අය බලනවා ඔයාගේ අපියරන්ස් එක කොහොමද කියලා. කියන්නේ ඒක ඒගොල්ලන්ගේ මේ යානවලටම කිඳා බහැලා තියෙන්නේ. ඒ හින්දා ඔයා ඒ කියන්නේ ගල බලන්න ගියාම වෙවුලන්නේ නැතුව, බය වෙන්නේ නැතුව ඔයා ඒ ගල මේ බලන්න ඕනේ. ඒ වගේම ගාන කීයද කියලා ඇහුවාම තීර වෙන්නේ නැතුව එකපාරට තනි උත්තරයක් දෙන්න ගන්නවා නම් ගන්නවා, නැත්තම් නැහැ. අපිට වැදුනොත් නේ අපි ගන්නෙ. වැදුන් නැත්තම් අපි ගන්නෑ. අනිත් එක අපේ සල්ලි වලින් තමයි අපි ගන්නෙ. අපිට ගන්න පුළුවන් ගාන තමයි අපි ගහන්නේ. මේ නොවටිනා ගල් වලට විශාල මිලක් ගහලා එහෙම මාකට් එකේ එහෙම කරන්න ගියොත් එහෙම වැඩි දුරක් යන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මේ අනිවාර්යයෙන්ම අපිට වදින මිලක් තියෙනවා. ඒ වදින මිල අපි කියන්න ඕනේ. ඒකට අපි ගල් වල මිල ගණන් දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි මේ කවුරු ආවත් මොන එක විදියට ටෝක් කරනවා මේ මාකට් එකට ගියාට පස්සේ. ඒ කිසිම ටෝක් එකකට අහු වෙන්නේ නැතුව, බය නැතුව පේස් කරන්න ඕනේ. ගන්නවා නම් ගන්නවා, නැත්තම් නැහැ. එතකොට මේකෙදි මේ මිල කඩන ස්ටයිල් එකක් තියෙනවා. මේකේ කලාවක් තියෙනවා. ඒක අපි ඉදිරියේදී ඔබව දැනුවත් කරනවා. අනිත් කරුණ තමයි ලංකාවේ ගල්වල මිල ගණන් ඇහුවාම එංගලන්තේ ගිහිල්ලා ගල් අරගෙන ඉන්න පුළුවන්. ඒ තරමට ලක්ෂ ගණන් වලින් තමයි මිල ගණන් කියන්නේ මාකට් එකේ. ඉතින් ඔයා මං ඉස්සල්ලත් කිව්වා අනිවාර්යෙන් එනවා නම් ඒ වර්ගවල ගල්වල මිල ගණන් දැනගෙන ඉන්න. නැත්තම් ඒකෙන් වෙන්නේ එක්ක නොවටිනා මිලකට ගල් ගන්න වෙනවා, නැත්තම් නොවටිනා මිලක් දීලා නොවටිනා ගලක් ගන්න වෙනවා. ඒ හින්දා මේක අනිවාර්යෙන්ම දැනගෙන ඉන්නට ඕනේ. අනික් කරුණ තමයි ඔයා ගල් ගන්න යද්දී විශේෂයෙන්ම තනියම යන්න එපා. තනියම යන්න පුළුවන් ගල් ගැන හොඳට දැනගෙන එක්ස්පීරියන්ස් එක අරගෙන බය නැති වුණාට පස්සේ අනිවාර්යෙන්ම ගල් ගන්න යනවා නම් තව යාළුවෙක් එක්ක දෙන්නෙක් එක්ක යන්න. විශේෂයෙන්ම වාට ගුරුවරයෙක් ඉන්නක හොඳයි. එතකොට ඒ ගල ගන්න ඉස්සෙල්ලා පෙන්නලා අහලා කියලා බලලා ගල් ගන්න පුළුවන් එයාගෙන් අහලා. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වරදින්න තියෙන ප්‍රමාණය ගොඩාක් දුරට අඩුයි. ඒක හොඳම දෙයක් ලෙස මම අනුමත කරනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඒක කාට හරි පෙන්නලා හරි කමන්නේ මාකට් එකේ ඉන්න දැන අඳුර ගන්න කෙනෙකුට අහන්නට ඕනේ. වැදගත්ම කාරණය තමයි විශේෂයෙන්ම ගල් බලන්න ගියාට පස්සේ කට්ටයන් පොලිස් නම් විශේෂයෙන්ම ඒ වගේම රෆ් ගලුත් එහෙමයි ගල් බිමට වැටෙන්න පුළුවන්. ඒ නිසා ඕක ටික කාලයක් යනවා ඔයාට හරියන්නේ. ඒ නිසා හරියට ගල අල්ල ගන්න ඕනේ, අල්ලන විදිය දැනගන්න ඕනේ. ඒ වගේම තමයි මේ කාණු පල්ලේ ඉඳගෙන, බෝකු පල්ලේ ඉඳගෙන, කුණු ගොඩවල් පල්ලේ ඉඳගෙන, ඒ වැවුට ඉඳගෙන ගල් බලන්න එපා. මොකද එහෙම වෙලා හදිස්සියේ ගල බිමට වැටුනොත් එහෙම ඉතින් බඩු තමයි. මොකද කට්ටයන් පොලිස් එකකට හානි වෙන්න පුළුවන්. රෆ් ගලක් නැති වුණොත් එහෙම මෙච්චරයි ගාන, මෙච්චරයි කිව්ව ගමන් ඉතින් වැඩේ හරි කියලා වෙලාම යනවා. ඉතින් ඒ හින්දා හරි පරිස්සමට, හරි පිරිසිදු තැනක ඉඳගෙන ගල් බලන්න. ඒක ගොඩාක් හොඳයි. මේකේ තව කොටසක් තියෙනවා. ඒකත් අහන්න අනිවාර්යෙන්ම ඔලුවට ගන්න. ඉතින් ඊළඟ එපියෙන් හම්බෙනකන් අතට නතර වෙනවා. ඔබට ජය.